අද අපි කතා කරන්නේ හෝම් පේජ් එකේ ඩිසයින් එක ගැන. එහෙම අපිට මෙතනින් මුලින්ම බලා ගන්න පුළුවන් ලස්සන හෙඩ් එකක් මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන රෝ සෙක්ෂන් එකක් අපිට දීලා තියෙනවා සර්ච් බාර් එකක් එක. හෙඩ් එකෙත් සර්ච් බාර් එකක් අපිට දීලා තියෙනවා. ඒ වගේම sign in join කියන buttons දෙකක් අපිට මෙතනින් දීලා තියෙනවා. user කෙනෙක් මෙතනට ඇවිල්ලා තියෙනවා. මේ ඩිසයින් එක තමයි එතකොට අපිට පෙන්වන්නේ. එතකොට sign in වෙච්ච user කෙනෙක් නම් seller account එකකින් අපි log වුණොත් එහෙම location bar එකක් බලා ගන්න පුළුවන් new messages orders ඒ වගේම messages අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ name එක සහ අපිට අදාළ කරන dashboard my profile sign out වගේ දේවල් ඉතින් බලා ගන්න පුළුවන්. අපි මෙතනින් role එකක් display කරලා තිනවා seller කියලා. අපි හිතමු buyer කෙනෙක්ගෙන් අපි log වුණා කියලා. එතකොට අපිට කොහොමද display වෙන්නේ? අපේ profile name එක ඒ වගේම buyer කියලා යටින් account role type එක වැටලා තියෙනවා. ඒ වගේම notifications message ඒ වගේම add to cart ඊට පස්සේ watch list එකක් අපි මෙතනින් head අපිට අපි දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන hero section එකේදී අපි කලින් වගේම තියෙන common parts ටික තමයි මෙතන තියෙන්නේ. section එකක් දීලා තියෙනවා. ඒ වගේම buttons ටිකක් දීලා තියෙනවා. අදාළ තැන් වලට navigate වෙන්න. ඊට පස්සේ මෙතනින් අපි console එකක් හදලා තියෙනවා features කියලා. මේ console එක auto move වෙන්න තමයි අපි දීලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මෙතනින් අපි buttons වලින් අපිට console එක move කරන්න පුළුවන්. section එකක් මේකෙදී අපිට අදාළ කරන categories ටික අපි මෙතනින් දීලා තියෙනවා. මේ categories වලට අපේ cursor එක ගියාම ඒකෙන් hover effect එකක් ඒ වගේම අපේ customers-ලා මොනවද අපේ site එක ගැන කියන්නේ කියලා මෙතනින් පොඩි action එකක් අපි වෙන් කරලා තියෙනවා. card එක pop up වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම shadow එකක් පිටිපස්සෙන් display වෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම action එකක් අපි දීලා තියෙනවා. දැන්ට කොච්චර active users ලා ඉන්නවද? skill list ඒ වගේම satisfaction rate එක ඒ වගේම transaction value එක මේ values වලත් අපි පොඩි pop-up effect එකක් දීලා තියෙනවා. කොහොමද මේ site එකට log වෙලා ගන්නේ හෝ කොහොමද මේකෙන් income එකක් අපි හොයාගන්නේ. අපි ලස්සන pop-up effect එකක් දීලා තියෙනවා. ඒ වගේම අන්තිමට box එකක් ඇතුලේ අපි දීලා තියෙනවා message එකක් අපි දීලා තියෙනවා users ලට. ඊට පස්සේ අන්තිමට අපි බලා ගන්න පුළුවන් footer එක. ෆොටෝ එකේදී අපිට වෙබ්සයිට් එකට අදාළ පේජස් ටික නැවිගේට් වෙන්න පුළුවන්. ඒ වගේම මේ කොලම් එකකටම නැවිගේට් වෙන්න තමයි අපි මේවා හදලා තියෙන්නේ. ඉතින් මේ ටෙක්ස්ට් එකත් අපි ලස්සන කලර් ඉෆෙක්ට් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. කෝඩ්ස් වලට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙතනදී ඒක අපි ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා header php ෆයිල් එක. එතකොට එතනින් තමයි අපේ නැවිගේෂන් බාර් එක ඒ වගේම session එක user role එක එතනින් check වෙලා තමයි header section එක මෙතනට load වෙන්නේ. එකක් heading එකක් search bar එකක් ඒ වගේම dynamic buttons අපි දීලා තියෙනවා sign in වෙන්න. එතකොට මේක මේ වෙබ්සයිට් එක ඕපන් කරපු ගමන් වෙනියටම පේන section එක තමයි අපේ hero section එක. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් dynamic buttons අපි මෙතනට use කරලා තියෙනවා. මෙතනදී condition එකක් දාලා e-set එකක් දීලා අපි session එකෙන් capture. එතකොට session එකෙන් user email එකෙන් capture කරගන්නවා. මෙතනදී login වෙලා තියෙන්නේ මොන userද කියලා. ඒ කියන්නේ අපි මෙතනින් roles දෙකක් දීලා තියෙනවා buyer seller කියලා roles දෙකක්. ඉතින් මෙතනින් log වෙලා තියෙන user buyer කෙනෙක්ද seller කෙනෙක්ද නැත්නම් මේ user දැන් log වෙලා නෙමෙයිද ඉන්නේ කියන එක අපි මෙතනින් check කරගන්නවා. ඊළඟට අපි featured skill console එකක් අපි දීලා තියෙනවා. මෙතනින් horizontal sliding card system එකක් තමයි තියෙන්නේ. එතනදී card එකට අපි image එකක් title එක description එක price ratings වගේ දේවල් අපි මෙතනට add කරගෙන තියෙනවා. category section එකක් දීලා තියෙනවා. category sections වලදී මෙතන icon category name තමයි අපි මෙතන highlight කරලා තියෙන්නේ. ඒ වගේම මෙතන hover effects use කරලා තියෙනවා UI design එක improve කරන්න. testimonial section එකක් අපි use කරලා තියෙනවා. user feedback එකක් ගන්න. එතකොට user feedback cards වලට අපි profile image එකක් user ගේ ඒ වගේම user ගේ name එක star rating එක comments වගේ දේවල් අපි මෙතනදී use කරලා තියෙනවා. user ගේ rating වලට පස්සේ අපි මෙතනින් start section එකට යනවා. මෙතනදී blue color background එකක් animate කරපු status තමයි මෙතනින් පෙන්වන්නේ. එතකොට මෙතනදී දැන්ට active users ලව display කරනවා. ඒ වගේම කොච්චර skills ප්‍රමාණයද user satisfaction එක ඒ වගේම transaction එක අපි values දීලා තියෙනවා පොඩි hover effect එකක් එක්ක how it works section එකක් අපි දීලා තියෙනවා මෙතනදී first step එකට create account එක second step එක browser the list ඊට පස්සේ third එක connect and learn fourth එක තමයි grow and earn කියන එක. මේක check කරගන්නවා
ලොගින් යූස කෙනෙක් ලොගින් යූස රෝල් එක අනුව බටන් චේන්ජනවා මෙතනදී අන්තිමට අපි මෙතන ෆොට එක දීලා තියෙනවා අපි හෙඩ පාටකට ගියොත්තේම එක ස්ටාර්ට් කරනවා එතකොට මෙතනදී ලොගින් ඉන්ෆර්මේෂන් ටික ස්ටෝ කරගන්න සෙෂන් වැලවස් ටික අපි මෙතන ඩිසයින් කරනවා ඊළඟට එතකොට මෙතනදී වේරියබල්ස් අපි අරන් දෙනවා ලොගින් වෙලා තියෙනවද කියලා මෙතනින් චෙක් කරගන්නවා අනිත් එක යූසර් නේම් එක යූසර් ගේ නේම් එක මෙතනින් චෙක් කරගන්නවා ඒ වගේම යූසර් රෝල් එක මේ යූසර් බය කෙනෙක්ද සෙලර් කෙනෙක්ද කියන එක. එතකොට මේ වේරියබල්ස් වලින් තමයි නැව් බායගේ header section එක ඩයිනමික් විදිහට අපිට ඩිස්ප්ලේ වෙන්නේ. ඊට පස්සේ HTML header section එකට අපි ටයිටල් එකක් විදිහට දීලා තිනවා. සබ තෙල්වෙන් CSS ලෝඩ් කරගෙන තියෙනවා. ඒ වගේම custom CSS file include කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී navigation bar structure එක අපි මෙතනින් දීලා තියෙනවා. ඒතකොට ඔල්රෙඩි header එක top එකේමයි තියෙන්නේ. ඒ වගේම මෙතනදී shadow effect එකක් අපි දීලා තිනවා responsive layout එකක් එක්ක. ඒ වගේම search bar එකේ අපිට desktop view වලට විතරක් show වෙන විදිහට තමයි අපි මෙතනින් දීලා තියෙන්නේ. mobile වලදී මේක hide එක අපි display කරගෙන තියෙන්නේ. මේ section එක දීලා දෙනවා. එතකොට මෙතනදී මේ section එකේ log status එක අනුව මේක change වෙනවා. කෙනෙක් log වෙලා ඉන්නවා නම් මෙතනදී if condition එකක් දාලා PHP tags ඇතුලේ if condition එකක් දාලා user login කියන variable එක අරගෙන මෙතනදී notification icon එක කරද්දී drop down එක show වෙන විදිහට තමයි අපි මෙතනින් හදලා තියෙන්නේ. ඒ වගේම message icon එකක් අපි මෙතනින් දීලා දෙනවා. එතකොට role එක අනුව correct dashboard එකට මේක යනවා. ඒක අනුව correct dashboard එකට තමයි මේක යන්නේ. ඊට පස්සේ මෙතනදී අපි කාට් එකක් දීලා දෙනවා. මේක දීලා තියෙන්නේ බයට විතරයි. ඒ වගේම watch list icon එකත් බය කෙනෙක්ට විතරයි ඩිස්ප්ලේ වෙන්නේ. drop down එකක් තියෙනවා use info show වෙන්න. එතකොට මෙතනදී avatar එකක් අපි දීලා තියෙනවා. ඒ වගේම user name එක සහ user ගේ role එක මෙතනින් අපි show කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී drop down menu එකක් තියෙනවා. මෙතනදී profile එක click කරාම drop down එකක් එනවා dashboard එක my profile ඒ වගේම sign out කියන user මෙතනින් log වෙලා නැත්තම් user කෙනෙක් මෙතනට log වෙලා නැත්තම් show වෙන්නේ sign in button එකයි join button එකයි විතරයි. එතකොට මෙතනදී buttons දෙක විතරයි show වෙන්නේ. finally include photo එකේදී අපි ගත්තොත් එහෙනම් photo.php file එකේදී මෙතනදී website එකේ bottom section එකේ තමයි මේක display කරන්නේ. ඒකට class එකක් දීලා තිනවා dark background එකක් ඒ වගේම light gray text එකක් ඊට පස්සේ padding එකක් අපි use කරලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතන main content එකේ page එකට center කරගෙන තියෙනවා. maximum width එක limit කරගෙන තියෙනවා. ඒ වගේම side padding එකක් අපි මෙතනින් use කරලා තියෙනවා. grid layout එකේදී අපි මෙතනදී responsive grid එකක් තමයි දීලා තියෙනවා. mobile එකට columns දෙකක් desktop එකට columns 4ක් වෙන විදිහට. ඒකට මෙතනදී photo columns 4 sections 4කට අපි මෙතනදී බෙදලා තියෙනවා. skill shop කියලා එක section එකක් company informations වලට ඊට පස්සේ learn section එක learning related links වලට ඊට පස්සේ tech section එක seller technical information අදාළ දේවල් වලට ඊට පස්සේ support කියලා section එක customer support links වලට color එක white වෙන විදිහට අපි hover effect එකක් use කරලා තිනවා මෙතනදී smooth transition effect එකක් තියෙනවා copyright section එකක් අපි bottom එකේ use කරලා තිනවා මෙතනදී top border line එකක් තියෙනවා ඒ වගේම text එක center කරලා තියෙනවා ඊට පස්සේ finally අපි closing text use කරලා තියෙනවා